හලෝ වැඩද ඉතින් මොනා කරන්නේ මල් ටිකක් කපනවා. ඔයාගේ බිස්නස් එක එතකොට ඔව්. ඉතින් කාන්තාවක් විදිහට ගෙදර ඉඳන් ඉතින් නිදහසේ කරන්න පුළුවන්. බෑග් වලින් සොයන රැකියාවක් හින්දා පටන් ගත්තා. ඉතින් මහත්තයාට අප් එකක් වෙලා ඉතින් සපෝට් එකක් එන්නේ. ගෙවල් කොහෙද එතකොට මං හසලක. කොහොමද හම්බුනේ මහත්තයා එතකොට කියන්නේ ඉස්කෝලයක් වැරදිලා ආපු කෝල් එකේ. ඊපස්සේ මං ඒව බ්ලොක් කරා කිව්ව සැරයක්ව. ඒකට එයා එක ඇතෑරියේ නෑ ඉතින් ඊට පස්සේ ඉතින් අපි අවුරුදු 2 3ක් ආදරේ කරා ඊට පස්සේ වෙන්නේ. හොඳයි නෙවෙයි ඉතින් එදා ඉඳන් අය වෙනසක් නෑ. ඒ ආදරේ හැමයි. මාත් ගොඩක් ආදරේ. එයත් ඒ වගේම තමයි ඉතින් අඩුවක් නෑ. ඉතින් සමහරක් අය කැමති නෑ ඒ වුණාට ඉතින් අපේ ජීවිතේ අපි ගොඩනගා ගන්න බෑ. නැත්නම් ඉතින් හැමදාම දුකින් ඉන්න බෑ. සතුටක් ලබන්න අනිවාර්යෙන් කට්ටක් ගන්න ඕනේ ඉතින්. කට්ටට හුරු වෙන්න ඕනේ අපි. ඔව් මහත්තයාගේ පඩියෙන් තමයි ඇත්තටම විටින් විට ගෙනල්ලා එක පාත්තියක් ගහලා කලවණ හදාගත්තේ අපි දෙන්න. දැන් ඉතින් ඒ පාත්තිය අක්කරයක් දැන් මේ මුළු යායම එතකොට අපේ ෂා බිස්නස් එක පොඩියට පටන් ගත්ත කෙල්ලෙක් දැන් බලන තැන මල් විතරයි මුළු යායටම කලවන්න මාස. දැන් එතකොට මේකේ තියෙන්නේ මොනවද මේකේ තියෙන්නේ කපුරු ක්‍රිෂාන්ති. එතන දැන් මේ මොනවද මේ ක්‍රිෂාන්ති. ෂා ඒ කපුරු කියලාත් කියනවා. හා හරි ආසාවෙන් ආදරේ දරුවෙක් වගේ බලාගෙන කරනවා ඉතින්. පෙත්ත පොඩි සිදුරක් තිබ්බත් මම ඒක අයින් කරනවා. ඒක මට අලාභයක් වෙන්න පුළුවන්. හැබැයි ගන්න මිනිස්සේ මට මුදලක් දීලානේ ගන්නෙ. ඒකට එයාට ඒක පාඩුයි. ඉතින් අහුවේ වැස්සේ මඩේ කොගෙම ඉති වැඩ කරනවා. ඕන දෙයකට ඔරොත්තුයි. අපි මේ ළඟදී මේ රුපියල් 50000ක අලුත් අවුරුද්දට රුවන්වැලි මහසෑයට දුන්නා මල්. ඒ කියන්නේ අපි නොමිලේ නිකන් දුන්නා සතයක්වත් ගත්තේ නැහැ. දෙයක් කරනවා නම් අනිවාර්යෙන් පිනට දහමට අනිවාර්යෙන් අපි ගන්න දේෙන් හරි දෙන්න ඕනේ. ඒක තමයි සාර්ථකත්වය කියන්නේ. දැන් මේ තියෙන්නේ මේ ඕඩර්ස් දෙකකට හදපු මල් වලට ෂා මේ ඔක්කොම මෙහෙන් හදන ඒවා. ඔව් මගේ වත්තේම කපලා. වව් සුපිරියා. මං ඉතින් මේකක් දැන් 1800 වගේ තමයි. අපි දැන් කොළඹින් ගන්න ගියාම වර ගාණක් එනවා. ඔය ඉතින් දැන් මගේම වත්තේ මල් නේ. ඒ නිසා මට පොඩි ලාභයක් තිබ්බොත් ඔය ඇති ඉතින්. ගාන අඩුයි කියලා ක්වොලිටිය කිසිම අඩුවක් නැහැ. එතන ෂොප් වලට වඩා ෆ්‍රෙෂ්. මේක 1800යි. මේක 3000. ඒතකොට දෙකටම 4800ක්. එන ඔය දෙක මට දෙන්න. 4800ක් එන්නේ නේ. පොඩි තෑග්ගක් දුන්නත් ගන්නවා. දැන් ඔය දෙකට 4800යි. බලන්න කීයක් තියෙනවද කියලාද? 40000ක් තියෙනවා. ගොඩක් සතුටුයි ඉතින් එහෙම ඉතින් කවුරුත් දෙන්නේ නැහැ. දැන් මොනවද කරන්නේ ඔය සල්ලි වලින්? ඒකෙනුත් තල ටිකක් ගෙනලා දානවා ඉතින්. ඒ කියන්නේ ඒකටත් තාම බිස්නස් එක දියුණු කරගන්න තමයි හදන්නේ. අනිවාර්යෙන් ඒක තමයි වෙන්න ඕනේ. ඉතින් ඔතනට තමයි මට සතුටක් එන්නේ. ඕඩර්ස් එහෙම ගන්න කට්ටියට ඕගොල්ලන්ගේ මොකක් හරි නම්බර් එකක් තියනවද? 071යි 241යි 6979. අනිවාර්යෙන් ඔයා ওই විදිහටම ජීවිතය ඉස්සරහට යන්න ඕන. ඇත්තට පට්ට වටින ඔය වගේ කට්ටිය කෙල්ලෙක් කියලා මේ වගේ ගේමක් ගන්නවා කියන්නේ ආයේ පට්ටම ටැලන්ටඩ්ඩා. ජීවිතය ඉස්සරහට යන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ජය වේවා බුදු සරණයි.